මම මේ අහන්නම කියලා උන්නේ අපේ මහත්තයෝ. අර අලුතෙන් ගත්ත ඉඩම වැඩ ටික කොහොමද පටන් ගන්න ඉන්නේ? අපි හේන පිළිවෙලක් කොලා මිසක් තාම පැල ටික ඉඳ ගන්න බැරි වුණා නෝ ඒකේ. ඉක්මනටම ඒ ටිකත් හිටව ගන්න බලමු. ඔව් හාමිනේ මාත් මේ කල්පනා කර උන්නේ අදම වැඩේට බහින්නේ කියලා. ඒකනම් හොඳ අදහස අපේ මහත්තයෝ. මොකටද තවත් කල්යල් බල ඉන්නේ? අදම වැඩේ පටන් ගමු. මම මේ කල්පනා කරගෙන උන්නේ අපේ හාමිනේ එක පැත්තක බඩිරු වගාවක් දාලා අනිත් පැත්තේ බටු වගාවක් දාන්න. හාමිනේ මොකද කියන්නේ ගැන? ඒ අදහස හොඳයි අපේ මහත්තයෝ. අපි එහෙම කරමු. එහෙනම් හාමිනේ ඕන් ඔය කාඩ්ඩින් ගිත්තවක් කරලා ගත්තා නම් මට ඉක්මනටම හේන පැත්තට යන්න. හොඳා මං එහෙනම් උදේට කන්ටත් මොනා හරි ලෑස්ති කරලා ගන්නම්කෝ. මගේ කැත්තයි උදැල්ලයි මඩුවේ ඇති. ඒ ටිකත් අරගන්න ඕන. ෂා මගේ අලුත් ඉඩමේ හොඳට ඉඩ කඩ තියෙනවා. හොඳට පැල ටික ඉඳ ගන්න හැකි වුණොත් මට පුළුවන් ලොකු අස්වැන්නක් ලබා ගන්න. ඉඩම ලොකු නිසා මේකට නම් මට දවස ගානේ මහන්සි වෙන්න වෙයි. එහෙනම් ඉතින් තවත් පරක්කු නොවි දැම්ම වැඩේ පටන් ගමු. මේ කෙලවරින් වැඩේ පටන් ගත්තනම් මට හැකි පිළිවෙලකට මේ වැඩේ අහවරක් කරගන්න. මෙන්න මෙතනින් පටන් ගමු. දන්නේම නැතුව ඉරත් මුදුන් වෙලා. දැන් නම් හොඳටම බඩගින්නකුත් දැනෙනවා. දැන් සමහර විට හාමිනෙත් එනවා ඇති කෑම ටිකත් ඇන්නගෙන. අපේ මහත්තයෝ මේ මං කෑම ටිකක් ඇන්නාවා. දැන් හොඳටම බඩගිනිත් ඇති නොවැ. කාලා හිටියනම් නේද හොඳ? මම මේ හාමිනේ මතක් කර තමයි හිටියේ. බඩගිනිත් තමයි හාමිනේ. එහෙනම් මම විගහට එන්නම් අතපයත් හොදගෙන. මෙදා පාර නම් හාමිනේ කලින්ට වඩා ගොඩාක් මහන්සි වෙන්න වෙයි. ඒකනම් හැබෑව. ඉඩමත් ලොකු නිසා වගාවත් ටිකක් වැඩිපුර දාන්න එපාය. හොඳයි එහෙනම් අපේ මහත්තයා කාලා හිටියනම්. හරි හාමිනේ එහෙනම් ඔය කෑම ටික ගත්තනම් මෙහාට. මං අපේ මහත්තයා කන්ට ආස නිසාම කිරියල මාළුවකුත් හදලා ගත්තා. කාලා බලන්ටකො කොහොමද කියලා. ෂා නියමයිනේ හාමිනේ. කාලම බලමු එහෙනම්. හාමිනේගේ කිරියල මාළුව නම් හරීම පංකාදුයි. හොඳා හාමිනේ. ඉර බැහැගෙන යන්න කලියෙන් මේ වැඩ ටික අවරක් කරගන්නත් එපාය. එහෙනම් හාමිනෙත් දැන් ගෙදර යන්න. මාත් මේ වැඩ ටික අවරක් කරලා හැන්දෑව වෙන්න කලින් ගෙදරට එන්න. හාමිනේ ඕන්න ඔය ගහමුල පලාමිටියක් කඩලා තියලා ඇති. යමින් ගමන් ඒකත් අරන් ගියා නම්. ඒක හොඳයි. හැන්දෑවට පලා ටිකක් හදන්න ඇත්නම් හොඳයි කියලා මාත් හිතුවා විතරයි.
ටිකිරි මැණිකේ අඹුල ගෙනල්ලා ගොවිරාළ ගොඩට ඇවිල්ලා ටිකිරි මැණිකේ අඹුල ගෙනල්ලා අර මොකක්ද අර ඈතින් ගල් ගුහාවක් පේන්නේ. මේ පැත්තෙන් මං කවදාවත් ආපු නැති නිසා මට කවදාවත් මේක හම්බෙලා නැහැ. දැන් රෑබෝ ගැනත් එන්න කිට්ටු එකේ මට ඒ ගැන විපරම් කරලා බලන්න වෙලාවකුත් නැහැ. ඒත් ඒ පැත්තට යන්න ආසාවකුත් තියෙනවා. වෙලාව මදි නිසා මට ඒ පැත්තට යන්න විදියක් නැහනේ. මොකද්ද මං කරන්නේ? හොඳයි. මම දැනට ගෙදර ගිහිල්ලා පහුවදා දවසක එන්න ඕන මේ ගැන විපරම් කරලා බලන්න. ඇතුළට ගිහිල්ලා බලන්න ඕන. මට හිතෙනවා මේක ඇතුලේ මොනවා හරි ඇති කියලා. බලමුකෝ පස්සේ දවසක.